ජීවය බිහි කිරීමේ පෝෂණය කිරීමේ පුදුමාකාර බලය ඇය සතුයි. ඒ ආශ්චර්යවත් ක්‍රියාවලිය පිටුපස තියෙන සංකීර්ණ යාන්ත්‍රණය ස්ත්‍රී ප්‍රජනක පද්ධතියයි. හායි, මම ඩොක්ටර් පංචලි. ආයුබෝහෙත් අපි ෆිල්ම් සමග එකතු වෙලා කරන ඇය වීඩියෝ මාලාවේ පළමු වීඩියෝවට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳව සරලව. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ අභ්‍යන්තර හා බාහිර කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. බාහිර ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන අවයව වෙන්නේ යෝනියයි. යෝනියේ පිටතින්ම බාහිර සහ අභ්‍යන්තර යෝනිතොල් හෙවත් ලේබියා මැජෝරා සහ ලේබියා මයිනෝරා පවතිනවා. මේවායි කාර්ය වන්නේ යෝනියේ ඉතිරි කොටස් ආරක්ෂා කිරීම. මීට ඇතුළතින් සංවේදක ස්නායු රාශියක් ඒකරාශී වන වගමනිය හෙවත් ක්ලිටොරිස් එක තියෙනවා. ඊට පහළින් මුත්‍ර විවරයත් ඊට පහළින් යෝනි විවරයක් තියෙනවා. මුත්‍ර විවරය සහ යෝනි විවරය එකට ආසන්නයේ තියෙන නිසා කාන්තාවන්ට නිතර මුත්‍රා ආසාදන ඇති වෙන්න හේතුවක් වෙනවා. කාන්තාවන්ගේ යෝනි විවරයට ඇතුළතින් කන්‍යා පටලය පිහිටලා තියෙනවා. සමහර කාන්තාවන්ගේ ස්වාභාවිකවම කන්‍යා පටලයක් පිහිටන්නේ නැහැ. ඒ වගේම සමහර කාන්තාවන්ගේ සංසර්ගයෙන් පසුව කන්‍යා පටලයට හානි වීමෙන් රුධිර වහනයක් වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්නේ අභ්‍යන්තර ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳව. මෙහි පහළින්ම ඇති කොටස වෙන්නේ යෝනි මාර්ගයයි. මේ මාංශ පේශී වලින් හැදුණු නලයක් වගේ අවයවයක්. මේ ප්‍රධානතම කාර්ය වන්නේ ඔසප්වීමේදී රුධිරය ගලා යාමට සැලැස්වීම, සංසර්ගයේදී ශුක්‍රාණු වලට ගමන් කිරීමට මාර්ගයක් සැලසීම සහ දරුපතේදී උපත් මාර්ගය ලෙස ක්‍රියා කිරීම. යෝනි මාර්ගයේ ඉහළින් සම්බන්ධ වෙන්නේ ගර්භාෂයට. ගර්භාෂයේ පහළින්ම ඇති කොටස ගැබ්ගෙලයි. ගැබ්ගෙල සුවිශේෂී වන්නේ ගර්භණී කාලයේදී ගබ්සා නොවී පවත්වා ගැනීමට වගේම ගර්භාෂයට ආසාදන ඇතුළු වීම වැළැක්වීමටයි. ගර්භාෂය කියලා කියන්නේ මාංශ පේශී වලින් හැදුණු මල්ලක් වගේ අවයවයක්. ගර්භණී නොවන කාන්තාවකගේ ගර්භාෂය පෙයස් ගෙඩියක් වගේ පුංචි. හැබැයි ගර්භණී කාලයේදී කලලය විශාල වෙනවත් එක්කම කලලයේ වර්ධනයත් එක්ක ගර්භාෂයත් විශාල වෙනවා. ඉතින් ගර්භණී කාලයේදී ඒ වර්ධනය වන කලලය දරා සිටීම සහ පෝෂණය කිරීම ගර්භාෂයේ කාර්යභාරයයි. ගර්භාෂයේ ඉහළින් පැලෝපිය නාල දෙකට සම්බන්ධ වෙනවා. පැලෝපිය නාලය මගින් ගර්භාෂය සහ ඩිම්බකෝෂය අතර සම්බන්ධතාවය ඇති කරනවා. ඒ වගේම ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකට සම්බන්ධ වෙලා සංසේචනයෙන් කලලයක් ඇතිවන්නේ මේ පැලෝපිය නාලයෙන්. ඒ ඇතිවන කලලය පැලෝපිය නාලය හරහා ගමන් කරලා ගර්භාෂයේ ඇතුළත බිත්තියේ තැන්පත් වෙනවා. ස්ත්‍රී ඩිම්බකෝෂවල කාර්ය වන්නේ ඩිම්බ මෝචනය සහ නිකුත් කිරීමයි. දරුවෙකුගේ උපතේදී ගැහැණු දරුවෙකුගේ ඩිම්බකෝෂවල ඩිම්බ මිලියන 1-2 අතර ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රමාණය නව යෞන් විය වෙන විට ඩිම්බ ලක්ෂ 3-4 අතර ප්‍රමාණයට අඩු වෙනවා. ඉතින් ජීවිත කාලයේදී ඔසප්වීම ආරම්භයේ සිට ආර්තව හරණය වෙනකන් ඩිම්බ 400ක් පමණ ප්‍රමාණයක් ඩිම්බකෝෂයෙන් නිකුත් වෙනවා. අද අපි කතා කරේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳව සරලව. ඉතින් මේ වගේම ඔසප් චක්‍රය ගැන තවත් දේවල් දැනගන්න කැමති නම් දිගටම අපේ වීඩියෝ මාලාව සමග එකතු වෙලා ඉන්න.